2027 ද ඒලෙවල් කරන් ඉන්නේ. එහෙනම් ඊටි කරන්න බලාගෙන හිටපු දරුවන්ට ඔන්න අපි 2027 වැඩ පිළිවෙලට කරන්න පටන් ගන්න හදන්නේ. පුතේ මම ඔයාලගේ ආදරණීය ගුරුවරයා දුලංජි රුසිරු යූඩී මදුසංග සර් එක්ක. අපි එහෙනම් මෙතනින් එහාට කතා කරමු කොහොමද පිළිවෙලකට හරියටම 2027 ඊටි වලට එහෙම නැත්නම් ඉංජිනේරු තාක්ෂණයට සෙට් වෙන්නේ කියලා. ඔන්න 2000 ඔයාලා 2027 A level වලට සෙට් වෙන්න කලින් O level exam ඉවර කරලා පිළිවෙලකට සෞන්දර්ය විෂයන් වල තියෙන ප්‍රායෝගික පරීක්ෂණ ටිකත් ඉවර කරාට පස්සේ තමයි අපි ඔයාලට අන්න අපේ ඔන්ලයින් වැඩපිළිවෙල එහෙම නැත්නම් ඔන්ලයින් ටෙක් ටීම් එකේ ඉංජිනේරින් ටෙක්නොලොජි එහෙම නැත්නම් ඉංජිනේරු තාක්ෂණ වේදයට අදාළ විෂය නිර්දේශය හඳුන්වා දීම සහ ඔන්න අපේ වැඩපිළිවෙල හඳුන්වා දීමේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක එළියට දෙන්නේ. පුතේ අපි කලබල වෙලා O level ඉවිරිච්ච ගමන් පටන් ගන්න ගියේ නෑ. ඔයාලගේ වැඩසටහන් ඔක්කොම ඉවරුණාට පස්සේ ඔයාලා ස්ථාවරයි කියලා හිතිච්ච දවසට තමයි අපි ඔන්න පින්බර පොසොන් මාසේ මේ වැඩේ ස්ටාර්ට් කරන්නේ. ඔයාලා ඊට වලට ටෙක්නොලොජි තෝරගෙන ඉන්න දරුවෙක් නම් මේ වෙනකොට ගොඩක් දරුවෝ තෝරගන්න ප්‍රධාන විෂයක් තමයි ඉංජිනේරින් ටෙක්නොලොජි කියලා කියන්නේ. ඔයාලා ඉංජිනේරු ටෙක්නොලොජි තෝරගන්න කලින් අනිවාර්යෙන් ටෙක්නොලොජි කරන දරුවෙක් නම් ඔයාලට SFT එහෙම නැත්නම් අපේ තාක්ෂණයේදී සඳහා විද්‍යාව කියන සබ්ජෙක්ට් එක තෝරගන්න වෙනවා. මේ වෙනකොට ඔයාලා ඒක තෝරගෙන නැත්නම් මේ වීඩියෝ එක බලන්න අන්තිම වෙනකන් මං කියන්නම් හරියටම කොහොමද ඒ සබ්ජෙක්ට් එකක් තෝරගෙන මේ විදිහටම ගොඩ යන්නේ කියලා. පුතේ එහෙනම් අපි දෙවනි කාණ්ඩයේ සබ්ජෙක්ට් එකක් විදිහට තමයි ඉංජිනේරින් ටෙක්නොලොජි හඳුන්වන්නේ. ඔයාලා අනිවාර්ය විෂය විදිහට SFT තෝරගත්තාට පස්සේ ඔයාට තියෙනවා ඉංජිනේරු තාක්ෂණ වේදයේ පැත්තෙන් යනවද ජෛව පද්ධති තාක්ෂණ වේදයේ පැත්තෙන් යනවද කියලා පාත් දෙකක් තෝරගන්න. මේ තවත් දෙකෙන් සමහර දරුවෝ ජෛව පද්ධති තෝරගන්නකොට ලංකාවේ බහුතර දරුවෝ එහෙම නැත්නම් ලංකාවේ ගොඩක් දරුවෝ ආස පැත්තක් තමයි ඉංජිනේරු තාක්ෂණ වේදය කියලා කියන්නේ. ඔයාලා ඉංජිනේරු තාක්ෂණ වේදය තෝරගත්තට පස්සේ ඔයාලට තුන්වෙනි විෂය කාණ්ඩය යටතේ අපි කියනවා බකට් සබ්ජෙක්ට් එක යටතේ ඔයාලට විෂය කාණ්ඩ කීපයක්ම තියෙනවා. මේකෙන් සාමාන්‍ය ළමයි බහුතරයක් තෝරගන්න විෂය කාණ්ඩය තමයි ICT එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය කියන විෂය කාණ්ඩය. ඊට පස්සේ ජෝග්‍රොෆි ඊට පස්සේ එහෙම නැත්නම් අපි කියන්නේ භූගෝලය එහෙම නැත්නම් ඊළඟට මේකත් එක්කම තව යන සමහර සබ්ජෙක්ට් ඇග්‍රිකල්චර් එහෙම නැත්නම් ඔයාලට කෘෂි විද්‍යාව තෝරගන්න පුළුවන්. මීඩියා වගේ සබ්ජෙක්ට් එකක් තෝරගත්ත හැකි. හෝම් සයන්ස් වගේ සබ්ජෙක්ට් එකක් තෝරගන්න පුළුවන්. නැත්නම් මැතමැටික්ස් සබ්ජෙක්ට් එක තෝරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට විෂය කාණ්ඩ කීපයක් මේකෙදි අඳුන්ලා දීලා තියෙනවා. එතකොට මම කතා කරන්න යන්නේ අද මගේ සබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් ඉංජිනේරු තාක්ෂණ වේදය ගැන. පුතේ ඔයාලා මේ වීඩියෝ එක බලන 27 දරුවෙක් නම් ඔයාලා තාමත් සබ්ජෙක්ට් එකක් තෝරගෙන නැත්තම් මේක විනාඩි 5ක් 10ක් බලන්න ඔයාලගේ ජීවිත පාඩුවක් වෙන්නේ නැති වෙයි. අපි දන්නවා අපි ඉන්නේ තුන්වෙනි ලෝකේ රටක. එතකොට අපි තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනවා වගේම දියුණු වෙමින් පවතින රටක්. ඉස්සරහ ගැන හිතනකොට ඔයාලට තේරෙනවා ඔයාලගේ ජොබ් ෆීල්ඩ් එක එහෙම නැත්නම් ඔයාලගේ ජොබ් කැටගරි එක යටතේ තාක්ෂණ වේදයේ පැත්තෙන් ටෙක්නොලොජි එක පැත්තෙන් ඉස්සරහට ගොඩක් වේකන්සි හැදෙනවා වගේ කතාවක්. හරි ගොඩක් අය කියන කතන්දරයක් තමයි ටෙක් කරොත් ජොබ් නෑනේ. ටෙක් කරොත් ජොබ් නෑනේ නෙමෙයි පුතේ. ඉස්සරහට ටෙක් කරේ නැත්තම් ජොබ් නෑනේ කියන තත්ත්වයට දැන් ලංකාවපත් වෙලා තියෙන්නේ. හේතුව අපි සාම්ප්‍රදායෙන් මිදිලා දැන් ලංකාව තාක්ෂණ වේදයේ පස්සේ දුවන කාලයක් තියෙන්නේ. ඔයාලා දන්නවා දැන් මේ වෙනකොට ලංකාවේ අලුතෙන් ඉලෙක්ට්‍රික් වෙහිකල් එනවා. BYD කම්පැනියෙන් ඔන්න ලොකු වෙහිකල් රේන්ජ් එකක් හඳුන්වලා දෙනවා. ඒතකොට ඒ වගේම හැම කම්පැනි එකකින්ම අලුත් වෙහිකල් එළියට දානවා. පුතේ මේ වගේ තියෙන ටෙක්නොලොජි එක. එතකොට මේ එළියට එන අලුතෙන් එන මොබයිල් ෆෝන්ස් වල ඔයාලගේ එන ලැප්ටොප් වල ඊට පස්සේ ඔයාලගේ ගන්න හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම හැම දෙයක්ම ගෙම්ම තියෙන්නේ තාක්ෂණය විතරයි. ඔයාලගේ ගේ ඇතුළට ඔයාලා නිකන් දොර ඇරලා ඇතුළට ගියොත් තාක්ෂණයක් නැතුව ඔයාට ජීවත් වෙන්න බැරි තරම්. නිකන් හිතන්න ඔයාගේ මොබයිල් ෆෝන් එක නැතුව ඔයාට දවසක් ජීවත් වෙන්න කිව්වොත් ඒක කොච්චර අමාරුද කියලා ඔයාගේ ෆෝන් එක ඕෆ් කරලා එක පැයක් තියලා තිබ්බොත් ඔයාට තේරෙයි. ඒ තරමට අපි තාක්ෂණ වේදයට ලං වෙලා නෙවෙයි ඇඩික්ට් වෙලා ඉන්නේ. ඉතින් එහෙනම් මෙහෙම තියෙන තාක්ෂණ වේදයක් අපි කොහොමද අපේ ජීවිතෙන් ඈඩ් කරන්නේ? පුතේ ජීවිතේ සාර්ථක කරගන්න වගේම ඔයාගලගේ ඉදිරි අනාගතේ සාර්ථක කරන්න පුළුවන් හොඳම විෂයන් අතුරින් ප්‍රධානම විෂයක් තමයි ඉංජිනේරු තාක්ෂණ වේදය කියලා කියන්නේ.
මේක ඇතුලේ ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ අලුත්ම දේවල් සහ ඔයාලා මේ වෙනකන් ඉගෙන ගත්තේ නැති දේවල්. O level වලදී ඔයාලා නිර්මාණකරණය සහ තාක්ෂණවේදය කියන විෂය බකට් සබ්ජෙක්ට් එකක් ඒක කරපු නැති දරුවෙක් නම් ඔයාලට ඉංජිනේරු තාක්ෂණවේදය ඇතුලේ තියෙන සියලුම කොටස් අලුත්. මේකේ හරි ලස්සනට මේ දේවල් බෙදලා කතා කරනවා. මම විනාඩි 2-3ක් අරගෙන ET ගැන චුට්ටක් හඳුන්වලා දෙන්නම්. ඔයාලා ආසාවෙන් අහන් ඉන්න හින්දා. ඉංජිනේරු තාක්ෂණය කියන සබ්ජෙක්ට් එක පුතේ දැන් අවුරුදු 10ක පේපර්ස් 10ක් එළියට අවුට් කරපු සබ්ජෙක්ට් එකක්. අපෙන් එළියට ගිය ළමයි ලංකාවේ ලොකු තැන්වල වගේම පිටරට ලොකු තැන්වල ජොබ්ස් කරන හොඳ සැලරි එකක් හම් වෙන සහ ඇති වෙනකන් ජොබ් තියෙන විෂය ෆීල්ඩ් එකක්. එහෙම නැත්නම් අපි කතා කරන්නේ මේකේ සබ්ජෙක්ට් එකක්. එතකොට මෙන්න මේ සබ්ජෙක්ට් එකේ ඇතුළට එන දරුවෙකුට ඔයාලට ඉංජිනේරු තාක්ෂණ වේදයට ඉගෙන ගන්න තියෙනවා පාඩම් 17ක්. මේ පාඩම් 17ම පුතේ හරි සරලව ඔයාලට කරගන්න පුළුවන් විදිහේ පාඩම් 17ක්. මේ පාඩම් 17ම අපි උගන්වනවා ඔයාලට පැය 165ක් ඇතුලේ. මේ පාඩම් 17 හරි සරලව කරගන්න පුළුවන් පාඩම් 17ක්. අපි බලමු මේ පාඩම් 17 කොයි විදිහද බෙදලා තියෙන්නේ මොනවද මේ කියන පාඩම් 17 මේකේ මොනවද තියෙන්නේ කියලා. එතකොට මේ පාඩම් 17 ගත්තාම මේ පාඩම් 17 ඔන්න ඔය විදිහට පළවෙනි පාඩම විදිහට ඔයාලට තියෙන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ හැඳින්වීම කියන පාඩම. මේ පාඩමේදී අපි කතා කරන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදය කොහොමද ආවේ? මේකේ ඉඳන් අපි සාමාන්‍යයෙන් කතා කරන ගල් යුගයේ ඉඳන් මේ වෙනකන් ටෙක්නොලොජිය වෙනස් වුණේ කොහොමද කියලා සරල සංකල්ප ටිකක් ඉතිහාසය පොඩ්ඩක් පාවිච්චි කරලා කතා කරන පොඩි පාඩමක්. පැය 3මාරයි මේ පාඩම සම්පූර්ණයෙන් තියෙන්නේ ඔයාලට. ඊට පස්සේ අපි යනවා ඉංජිනේරු ඇඳීම් වලට. ඉංජිනේරු ඇඳීම් එහෙම නැත්නම් ඩ්‍රෝවින්. හරි ලස්සනට ඔයාලා මොනවා හරි දෙයක් එළියට දෙනකොට අපි නැත්නම් වස්තුවක් මොනවා හරි දෙයක් අපි එළියට ප්‍රසන්ට් කරනකොට මෙන්න මේ ප්‍රසන්ට් කරන වස්තුව එහෙම නැත්නම් මේ ප්‍රසන්ට් කරන නිර්මාණය නැත්නම් ඔයාලා ගෙදරකට අඳින ප්ලෑන් එකක් ඇඳගන්නේ කොහොමද කියලා අපි මෙන්න මේ ඉංජිනේරු ඇඳීම් යටතේ කතා කරනවා. ගොඩනැගිලි තාක්ෂණ වේදය. ඔයාලා සාමාන්‍යයෙන් ගෙදරකදී ගයක් හදන්න ඉඩමක් තෝරගන්න තැන ඉඳන් ඒ හදලා ඉවර කරනකම් සියලුම දේවල් ටික වහලා ගහලා බිත්ති බැඳලා බිම හදලා මේ හැම දෙයක්ම ගොඩනැගිලි තාක්ෂණ වේදය යටතේ අපි කතා කරනවා. ඒ වගේම තමයි නිෂ්පාදන තාක්ෂණ වේදය. නිෂ්පාදන තාක්ෂණ වේදය යටතේ ඔයාලගේ රිවට් ගහන තැන ඉඳන් පුතේ වෙල්ඩින් කරන්නේ කොහොමද? අපි ඉංජිනේරින් වලදී පාවිච්චි කරන ටූල්ස් වර්ග මොනවද? ලේත් මැෂින් ඊට පස්සේ බලවේග උපකරණ ඕන එකක් ග්‍රිල් එකක් පාවිච්චි කරන විදිය ඔයාලා ගයින්ඩරයක් පාවිච්චි කරන්නේ කොහොමද? ලෑල්ලක් කපා ගන්නේ කොහොමද? මේ සියලුම ඉංජිනේරුමය තියෙන සංකල්ප ටික අපි ඔන්න ඔය නිෂ්පාදන තාක්ෂණ වේදය කියන පාඩම යටතේ කතා කරනවා. ඔන්න පාඩම් 4ක් මේ 12 වසරේ පාඩම් ඔයාලට කතා කරන්න තියෙන. ඔන්න මම කතා කරේ ඔය පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි අපේ 4වෙනි පාඩම සහ 8වෙනි පාඩම තමයි මෙන්න මේ ලයිස්තුගත කිරීමේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තව පාඩම් 4ක් එනවා. මේ පාඩම් 4 පළවෙනිම එක විදුලි තාක්ෂණ වේදය. අපි මේ පාඩම කතා කරලා දෙනවා ඔයාලට පැය 25ක් ඇතුළත. මෙන්න මේ පාඩමේදී ඔයාලගේ මූලික විදුලි උපකරණ ගැන ඒ කියන්නේ ඩයෝඩ් රෙසිස්ටර් එකක් කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධකයක් කියන්නේ මොකද්ද? ධාරිත්‍රකයක් කියන්නේ මොකද්ද? පේරකයක් කියන්නේ මොකද්ද? ඔයාලා ඔසිලොස්කෝප් එකකින් වැඩ කරන්නේ කොහොමද? කැතෝඩ කියන දෝලනයක්ෂ මතක දෝලෙවල් කාර්යාල සංකේත මැන්න. අන්න ඒවා කොහොමද වැඩ කරන්නේ? ඒවෙන් වැඩ ගන්නෙ කොහොමද? මල්ටිමීටරයක් හරියට පාවිච්චි කරන්නේ කොහොමද? කියන එකට අමතරව ගයක් ඇතුරේ වයරින් එකක් කරගන්න විදිය, ඔයාලා ගෙදරට බල්බ් එකක් දාන විදිය, ෆෑන් එකක් හයි කරගන්න විදිය, ස්විච් එකක් මාරු කරගන්නේ කොහොමද? මේ දේවල් ප්‍රායෝගික පරීක්ෂණත් එක්කම අපි ඔන්න විදුලි තාක්ෂණ වේදය යටතේ කතා කරනවා. ඊළඟ එක තමයි ඉංජිනේරු ආරක්ෂණය. එහෙම නැත්නම් සේෆ්ටි. කොහොමද ඉංජිනේරින් ටෙක්නොලොජි වලදී මොනවා හරි දෙයක් කරනකොට මිනිස්සුන්ගේ ආරක්ෂාව, භාණ්ඩවල ආරක්ෂාව සහ වටේ පිටේ පරිසරයේ ආරක්ෂාව කොහොමද සිද්ධ කරන්නේ? අපි කොහොමද මේ වගේ මොනවා හරි විකල්ප දෙයක් පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්නේ? අපි අනතුරක් සිද්ධ වෙනවා නම් මොකක්ද ඒකට ගන්න ඕනේ ක්‍රියාමාර්ග? මෙන්න මේ හැම දෙයක්ම ඉංජිනේරු ආරක්ෂණය යටතේ කතා කරනවා. අනේ හරි පොඩි පාඩමක්. පැය දෙකයි විනාඩි 45ක් ඇතුළත අපි මේ හැම දෙයක්ම කතා කරනවා. ඊළඟ පාඩම. ඔන්න ටෙක් වලට එන්න කලින් ගොඩක් අය දන්න පාඩම් දෙකයි තියෙන්නේ. එකක් තමයි සිවිල් ටෙක්නොලොජි. ඒ නැත්තම් ගොඩනැගිලි තාක්ෂණ වේදය. අනික තමයි මෙන්න මේ ස්වංචලන තාක්ෂණ වේදය. වචනේ අමුතු වුණාට ඔයා ඕක මෙහෙම කිව්වොත් දන්නවා. ඔටෝමොබයිල්
කියපු ගමන් ඔයාලා දන්නවා. එහෙනම් මෙන්න මේ ඔයාලා කතා කරන ඔටෝමොබයිල් එහෙම නැත්නම් ස්වයංචලන තාක්ෂණ වේදය හරියට ගත්තොත් පෙට්‍රල් ටැංකිය ඇතුලෙන් ඇතුළට රිංගලා එන්ජින් එක ඇතුලේ වටයක් දාලා පුතේ අපි දුම් බටෙන් එළියට එනවා. ඒ කියන්නේ ඔයාලා සියලුම වාහනවල එන්ජින් කොටස්, බද සම්බන්ධ දේවල් සහ මේකේ සංකල්ප සියල්ල ප්‍රායෝගික පරීක්ෂණත් එක්ක ඔයාලා ඉගෙන ගන්නවා. ඔන්න පැය 28ක සම්පූර්ණ වීඩියෝ සීරීස් එකකින්. ඊළඟ එක චලිතය සහ බල සම්ප්‍රේෂණ පද්ධති. හරි පොඩි පාඩමක්. මේකෙදි අපි කතා කරන්නේ බලයක් සම්ප්‍රේෂණය කරන්න භාවිතා කරන සම්ප්‍රේෂණ ක්‍රම මොනවද කියලා. ඔයාලා දන්න දැතිරෝධ එළවුම්, පටි එළවුම් ක්‍රම, ඊට පස්සේ චේන් එකක් දාලා කොහොමද බලය සම්ප්‍රේෂණය කරන්නේ? ලීවල මූලධර්ම ටික කොහොමද තරලයක් මගින් මොන හරි දෙයක් සම්ප්‍රේෂණය කරන්නේ වගේ සරල සංකල්ප ටිකක්. ඔන්න ඔයාලා ඉගෙන ගන්නවා මෙන්න මේ චලිතය සහ බල සම්ප්‍රේෂණය කියන පාඩම. ඔන්න ඔය පාඩම් සීරියස් එකම අපි දැන් කතා කරපු හැම පාඩමක්ම තාම 12 වසරේ පාඩම්. ඊළඟට මෙන්න තරල යන්ත්‍ර. එහෙම නැත්නම් ඔයාලා දන්නේ ඔක හයිඩ්‍රොලික් කිව්වහම. අර සර්විස් සෙන්ටර් එක මොන වර දෙයක් උස්සන්නේ කොහොමද? ඊට පස්සේ ඩෝසර් එක ආම් එකක් වැඩ කරන්නේ කොහොමද? ඊට පස්සේ මොනවා හරි බලාගාරයක ටර්බයින් එකක් කරකෙන්නේ කොයි විදියටද? ඔන්න ඔය වගේ දේවල් අපි ඉගෙන ගන්නවා. මෙන්න මේ තරල යන්ත්‍ර කියන පාඩමේදී. ඒකත් පැය 3:00මාරක විතර හරි ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. පිම්මැනුම් හා මට්ටම් ගැනීම. පිම්මැනුම් හා මට්ටම් ගැනීම කියලා කියන්නේ පුතේ ඔයාලා අර පාරවල් අයින් යනකොට දැකලා තියෙනව නේද සමහර ඉංජිනේරුවරු හරි එහෙම නැත්නම් මිනින්දෝරු මහත්තුරු හරි අර පොඩි ටෙලස්කෝප් එකක් වගේ එකක් තියාගෙන බලන් ඉන්නවා. එහෙම නැත්නම් ඔයාලගේ ඉඩම් වලට මොනවා හරි ආරවුලක් ආවට පස්සේ ඉඩම මනින්න නිලධාරියෙක් ගෙනල්ලා මැනීමක් සිදු කරනවා. මෙන්න මේ ඉඩම් කටයුතු සියලුම දේවල් පිම්මැනුම් හා මට්ටම් ගැනීම කියන එක යටතේ අපි කතා කරනවා. ඉඩමක් මනින්නේ කොහොමද? ඒ ඉඩමක උස පරතරයන් හොයාගන්නේ කොහොමද? කොහොමද ප්ලෑන් එකක් ඇඳලා අපි මේක බලන්නේ? වර්ගඵලයක් හදාගන්නේ කොහොමද ඉඩමක? මෙන්න මේ දේවල් තමයි මේ බිම්මැනුම් සහ මට්ටම් ගැනීම කියන පාඩමෙන් අපි කතා කරන්නේ. ඊළඟට විදුලි යන්ත්‍ර සහ බල පද්ධති පාඩම. ඔයාලා ගෙදරට කරන්ට් එක එන්නේ කොහෙන්ද? විදුලි බල නිෂ්පාදනයෙන්. එහෙනම් ලංකාවේ සිදු කරන සියලුම විදුලි බල නිෂ්පාදන, පිටරට සිදු කරන සියලුම විදුලි බල නිෂ්පාදන හා නිෂ්පාදනය කරන විදුලිය අපේ ගේ ගාවට එනකන් වෙන සියලුම ක්‍රියාවලි ටික අපි කතා කරනවා. මෙන්න මේ විදුලි බල යන්ත්‍ර සහ නැත්නම් විදුලි යන්ත්‍ර සහ බල පද්ධති කියන පාඩමින්. ඊට අමතරව මේ පාඩමේදී අපි මෝටර්ස් වල කොටස් මෝටර්ස් කියන්නේ මොනවද? ලංකාවේ තියෙන ලෝකේ තියෙන මෝටර්ස් වර්ග මොනවද? සරල ධාරා ඊට පස්සේ ප්‍රත්‍යවර්ත ධාරා මෝටර්ස් මොනවද? මෙන්න මේ හැම දෙයක්ම අපි කතා කරනවා. මෙන්න මේ විදුලි යන්ත්‍ර සහ බල පද්ධති පාඩමේ. පුතේ ඔන්න ඔය කතා කරපු පාඩම් තුනම 13 වසරේ පාඩම් විදිහට යන්නේ. ඒතර 12 වසරට අපිට තියෙනවා පාඩම් 9ක්. 9න් 8ක් මං ඉස්සෙල්ලා පෙන්නුවා. ඔන්න 9 වෙනි පාඩම තමයි ඒකක හා මිනුම් උපකරණ කියලා කියන්නේ. ඔයාලා භාවිතා කරන ඉංජිනේරු තාක්ෂණයේදී භාවිතා කරන ඒකක වර්ග ඊට පස්සේ මනින මිනුම් උපකරණ වර්ග ටික තමයි මේකෙදි කතා කරන්නේ. හරි සරල චූටි පාඩමක්. පැය දෙකමාරකින් මේ පාඩම ඉවර කරන්න පුළුවන්. ඔන්න පාඩම් 12ක් ඉවරයි. මෙන්න අනික් සෙට් එක. ඔන්න අනික් කතන්දර ටික. ඉලෙක්ට්‍රෝනික තාක්ෂණ වේදය. ඕකනේ කට්ටිය ගොඩක්ම අමාරුයි කියලා කියන්නේ. ඔන්න ඉලෙක්ට්‍රෝනික තාක්ෂණ වේදය. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික්ස් සර්කිට් ගහලා සර්කිට් වලට වැඩ කරන්නේ කොහොමද? මේකෙන් අලුත් දේවල් හදාගන්නේ කොහොමද? ඊට පස්සේ ගේට් සර්කිට් එකක් හදන්නේ කොහොමද? ෆ්ලිප් සර්කිට් එකක් හදන්නේ කොහොමද? ට්‍රාන්සිස්ටර් එකක් වැඩ කරන්නේ කොයි විදිහටද? මේ සියලුම දේවල් ප්‍රායෝගික පරීක්ෂණත් එක්කම අපි ඔන්න කතා කරනවා ඉලෙක්ට්‍රෝනික තාක්ෂණ වේදිකේ පැය 26ක සීරීස් එකක් ඇතුලේ. ඊළඟ එක ප්‍රමිති සහ පිරිවෙතර. අනේ හරි චූටි පාඩමක්. SLS ISO ගැන දන්නව නේද? SLS කොහොමද ගන්නෙ? මොනවද මේ ඉංජිනේරු කටයුතු සඳහා භාවිතා කරන SLS මිනුම්? මොනවද මේ ISO කටයුතු සඳහා භාවිතා කරන ඉංජිනේරු මිනුම්? මෙන්න මේ දේවල් අපි කතා කරනවා ප්‍රමිති සහ පිරිවෙතර කියන පාඩමේදී. ඔන්න ඊළඟ පාඩම ජල සම්පාදනය සහ කසල අපෝහණය. ඔය පාඩමේදී අපි කතා කරනවා පුතේ කොහොමද ගෙදරකට වතුර එනවා නම් එන්න තියෙන ක්‍රම. කොහොමද ජල පිරිපහදුවකින් ගෙදරකට වතුර එන්නේ? ගෙදරට වතුර ආවට පස්සේ කොහොමද ෂවර් එකක් හයි කරගන්නේ? කොහොමද නාන කාමරේ නානකොට අනික් ටැප් එක ඇරියාම ෂවර් එකේ වතුර එන්නේ නැති වෙන්න මේක හයි කරගන්නේ. වතුර එන්නේ වතුර එන්න හයි කරගන්නේ කොයි විදියටද? එහෙනම් බාත්රූම් එක මේ දේවල් කොහොමද කරන්නේ? ගෙදර කසල කළමනාකරණය කරන්නේ කොහොමද? හරියට টয়ලට් එකක් හදාගන්නේ කොයි විදියටද? මේකේ තියෙන ඇන්ගල් මොනවද? බටයක් දාන්න ඕනි ප්‍රමිතීන් මොනවද? බටයක් දාන්න ඕනි ඇන්ගල් මොනවද? ටැංකියක් තියන්න ඕන උස කොච්චරයිද? ටැංකියක ප්‍රමාණය කොච්චරයිද? මේ සියලුම දේවල් මේ ජල සම්පාදනය සහ කසල අපවාහන පාඩමේදී අපි කතා කරනවා.
ඊළඟ පාඩම තමයි ප්‍රමාණ බිල් පත්‍ර සැකසීම් හා ඇස්තමේන්තුකරණය. එහෙම නැත්නම් අපි ඔක ලේසියෙන් කියනවා TDS නැත්නම් QS පාඩම. ඕකෙදී අපි කරන්නේ ගියක් හදන්න කොච්චර වියදමක් යනවද කියලා බලන එක. පුතේ මතකද ඔයාලා සාමාන්‍යයෙන් පාරක් අයිනේ යනකොට අලුතෙන් පාරවල වලට සල්ලි පාස් වුණාම මෙන්න මේ මාර්ගය සඳහා මෙච්චර වියදමක් මෙච්චර මුදලක් රජය විසින් තක්සේරු කරන ලදී. නැත්තම් ඔයාලගේ ඉස්කෝලේ බිල්ඩින් එකක් පාස් කරනවා මිලියන 200ක බිල්ඩින් එකක් ඔන්න ඉස්කෝලේට පාස් වෙනවා කියලා. මෙන්න මේක නිරීක්ෂණය කරලා හරියටම තක්සේරු කරන්නේ මෙන්න මේ ප්‍රමාණ සමීක්ෂණය කියන පාඩමින්. අපි හදනවා මේකෙදී ඔයා හදන ගෙදරට කොච්චර ගඩොල් යනවද? කොච්චර බ්ලොක් ගල් යනවද? කොච්චරක් අපරාධු කරන්න ඕනේද? කොච්චර කණු ප්‍රමාණයක් යනවද? බිමට අල්ලන්න ඕන ටයිල් ගාන කොච්චරද? මේ හැම දෙයක්ම ප්‍රමාණයන් එක්ක යන මූලික වියදමුත් එක්ක අපි හදනවා ප්‍රමාණ බිල් පත්‍ර සැකසීම සහ ඇස්තමේන්තුකරණය කියන පාඩම යටතේ. ඊළඟට අන්තිම පාඩම ව්‍යවසායකත්වය සහ කළමනාකරණය. ඔයාලා මේ ඉංජිනේරින් ටෙක්නොලොජි කරලා කවදාරි දවසක රටේ ව්‍යවසායකයෙක් වුණොත් රැකියාව උත්පාදනය කරන්න පුළුවන් තත්ත්වයේ ලොකු ව්‍යවසායකයෙක් වුණොත් අන්න එතනදී ඔයාලට වැදගත් වෙන ව්‍යවසායක ගුණාංග ටික කළමනාකරණය කරගන්නේ කොහොමද කම්පැනි එක කියලා ඔන්න කොමර්ස් වල පාර්ට් එකක් අපි උගන්වනවා අන්තිම පාඩමේදී. ඒකදී අපි කියන්නේ ඔයා කොහොමද මේ ඉන්ජිනියරින් ටෙක්නොලොජි වගේ සබ්ජෙක්ට් එකක් ගොඩ දාගෙන හොඳ ව්‍යාපාරිකයෙක් වෙලා එළියට යන්න කියන දේ. ඔන්න ඔය සියලුම දේවල් කතා කරලා මුළු සිලබස් එකම උගන්වන්න අපි ඔයාලගෙන් ගන්නේ පැය 165ක කාලයක් විතරයි. ඔන්න ඔය 165ක කාලය ඇතුළත පුතේ මුළු සිලබස් එකම ඔයාලට A to Z උගන්වලා දෙනවා මායි UD සර්ුයි. එතකොට කොහොමද මේක වෙන්නේ? මේක වෙන්නේ හරි ලස්සන විදියකට. ඔයාලට ගොඩක් වෙලාවට O level කරන දරුවෝ දැන් ඔන්ලයින් තාක්ෂණය හරහානේ එන්නේ. එතකොට මේකෙදි අපි සියලුම ඉගන්වුම් කටයුතු සිද්ධ කරන්නේ ඔයාලා භාවිතා කරන ඔන්ලයින් හරහා. එතකොට මේකට අපේ සම්පූර්ණ දේවල් ටික ඇතුළත් කරලා හදපු වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකේ නම තමයි techteam.lk. මේක කරන්න මාත් එක්ක ගුරුවරු කීප දෙනෙක්ම ඉන්නවා අපේ හැම සබ්ජෙක්ට් එකටම. එයාලා ගැන මම අන්තිමට කියන්නම්. ඒ වගේම තමයි මේකෙදි වෙන්නේ මේ වගේ වැඩක්. අපි ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න දරුවෙක් අපේ ක්ලාස් එකට ආවහම අපි මාස 16ක කාලච්ඡේදයක් ඔයාලට දෙනවා. ඒතර මාස 16ක් ඇතුළත ඔයාලට මේ මුළු සිලබස් එකම අපි ඉවර කරලා දෙනවා. මේක හරි පිළිවෙලට මාසෙක පැක් වලට කඩලා රෙකෝඩින් සීරීස් එකක් විදිහට තමයි ඔයාලට හම්බෙන්නේ. ඔයාලට හරි ලේසියෙන් දවසේ පැය කීපයක් වෙන් කරගෙන මේ වැඩේ කරගන්න පුළුවන් පුතේ. මාස 16ක් කියලා කියන්නේ ඔයාලට ලොකු කාලයක් තියෙනවා. දවසකට පැය දෙකක විතර කාලයක් වෙන් කරොත් මේක සෑහෙන කාලයකින් කරගන්න පුළුවන් ඉක්මනටම ලොකු වේස්ට් එකක් දාන්න නැතුව අනික් වැඩ කරන ගමන්. එතකොට ඉංජිනේරින් ටෙක්නොලොජි සබ්ජෙක්ට් එක ඔන්ලයින් කරන්න බැයිද? ඔය වගේ දෙයක් සමහර කෙනෙකුට ප්‍රශ්න කරෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව පුළුවන්. මේ සබ්ජෙක්ට් එකේ තියෙන එකම රහස මේකේ තියෙන ලේසිම කතන්දරය තමයි සබ්ජෙක්ට් එකකින් පුතේ ලකුණු 70ක් එන්නේ ලියන පේපර් වලින්. අනිත් එකකින් එන්නේ ලකුණු 30යි මේකට අපි කියනවා ප්‍රැක්ටිකල් එහෙම නැත්නම් ප්‍රායෝගික පරීක්ෂණය කියලා. එතකොට ප්‍රායෝගික පරීක්ෂණ වලට 6ක් එනවා. අපේ සබ්ජෙක්ට් එක බෙදෙනවා ප්‍රධාන කොටස් 4කට. එකක් සිවිල් තාක්ෂණ වේදය, අනික යාන්ත්‍රික තාක්ෂණ වේදය, අනික ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රිකල්, අනික තමයි වෙනත් කියන කැටගරි යටතේ. ඔය කැටගරි 4ට ඔය අපේ තියෙන පාඩම් 17 වෙන් කරන්න පුළුවන්. සිවිල් පාඩම් 4යි. මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදයයි දැන් අපි කතා කරා මතක් කරන්න. ඊට පස්සේ බිම්මැනුම් ඊට පස්සේ ජල සම්පාදනය සහ කසල අපවාහනය TDS එහෙම නැත්නම් ප්‍රමාණ සමීක්ෂණය. ඔන්න ඔය 4 සිවිල් තාක්ෂණ වේදයට දෙන්නේ. පුතේ මේ අපේ සබ්ජෙක්ට් එකේ තියෙන වටිනාකම මොකක්ද දන්නවද? ඔතන පාඩම් 4යිනේ. ඔය පාඩම් 4 ගොඩ දාගන්න දරුවෙකුට. හරියටම ඔය පාඩම් 4න් පුතේ MCQ 14ක් එනවා අපේ පේපර් එකට. ඒක හැමදාම එනවාමයි. හරියටම ඔය පාඩම් 4න් ගොඩනැගිලි තාක්ෂණ වේදයෙන් MCQ 5ක් එනවා. මෙන්න මේ පාඩමෙන් මෙච්චරයි එන්නේ කියලා අපිට හරියටම තක්සේරුවක් කරන් යන්න පුළුවන්. මේ පාඩම් 4 ඉවර කරගන්න දරුවෙකුට MCQ 14ක් හරියටම කරන්න පුළුවන්. ඔය පාඩම් දෙකෙන් 4න් රචනා ප්‍රශ්න දෙකක් ගෙඩි පිටින් එනවා. එතකොට කාට හරි දරුවෙකුට ඔය පාඩම් 4 කරොත් මෙන්න මේ විදිහට ලකුණු ගන්න හැකි. පුතේ අපිට MCQ වලින් සාමාන්‍යයෙන් ET වල MCQ එකට ඇත්තටම ලකුණු හම්බෙන්නේ 0.7යි. 0.7 ගානේ අපිට MCQ 14ක් හම්බෙනවා. හරි ලකුණු 7යි 8යි 9යි 9.8යි.
එතකොට ලකුණු 9.8ක් ඔන්න එක පාඩම් 4ක් ඉවර කළා. සිවිල් කියන කැටගරිය. සිවිල්. සිවිල් කියන පාඩම් 4 ඉවර කරගොත් පාඩම් 4යි 4 ඉවර කරොත් ඔයාලට ලකුණු MCQ වලට විතරක් 9.8ක් ගන්න පුළුවන්. MCQ 50ක් එනවා අපිට. 50ටම හරියටම ලකුණු 35ක් හම්බෙනවා. එතකොට එක MCQ එකට 0.7යි හම්බෙන්නේ හරිම ගාණ මේ කියන්නේ. එතකොට ඔයාලට රචනා ප්‍රශ්න 4ක් හම්බ වෙනවා. රචනා ප්‍රශ්න 4ට ඔයාලට ලකුණු 21ක් ගන්න පුළුවන්. රචනා ප්‍රශ්න 4 හැදෙන්නේ සිවිල් වලින් රචනා ප්‍රශ්න 2යි, යාන්ත්‍රික කියන කොටසෙන් රචනා ප්‍රශ්න 2යි, ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රිකල් කියන එකකින් රචනා ප්‍රශ්න 2යි. මේ තුනෙන් කැටගරි තුනෙන් එක කරලා ඉවරලා කැමති එකකින් දෙකක් කර හැකියි. ළමයි ගොඩක් මේකෙන් තෝරගන්නේ මේ සිවිල් තාක්ෂණ විද්‍යාවට තියෙන ප්‍රශ්න දෙකම කරනවා. ඒ දෙක හරි ලේසි හින්දා. සිවිල් තාක්ෂණ විද්‍යාවේ ප්‍රශ්න දෙකක් කරොත් ඔයාලට ලකුණු 21ක් හම්බ වෙනවා පුතේ හරියටම රචනා ප්‍රශ්න වලට. මේ ලකුණු 21 හතරට බෙදුවාම 5.25යි ඔයාලට එක රචනා ප්‍රශ්නයකට හම්බෙන්නේ. එතකොට ඔයාලට රචනා වලින් හරියටම 5.25 ගානේ ඔන්න දෙගුණෙන් වැඩි වෙලා එනකොට ඔයාලට 10.5ක් හම්බ වෙනවා හරියටම රචනා ප්‍රශ්න වලට. ඊළඟට ප්‍රායෝගික පරීක්ෂණ වලට කලින් අපිට එනවා රචනා පේපර් එකේම ව්‍යුහගත රචනා හතරක්. දැන් 11 වසරේ ළමයෙක් නම් ඔයාලා දැන් 12ට එන්න නම් ඉන්නේ. ඔයාලා ව්‍යුහගත රචනා ගැන දන්නවා. අර පේපර් එකේ අනිවාර්යෙන් උත්තර ලියන්න එන්නේ හිස්තැඹුරු වල. අන්න ඒ වගේ ප්‍රශ්න හතරක් එනවා. ඒ ප්‍රශ්න හතරෙන් පළවෙනිම ප්‍රශ්නේ එන්නේ සම්පූර්ණ ඩ්‍රෝවින් පාඩමෙන්. දෙවනි සහ තුන්වෙනි ප්‍රශ්න දෙකම පුතේ මෙන්න මේ පාඩම් සෙට් එකම කලවම් වෙලා එන්නේ. එතකොට මෙන්න මේ කලවම් වෙලා එන පාඩමෙන් මේකෙන් රචනා ප්‍රශ්න වලට සිවිල් වලින් පුතේ ව්‍යුහගත වලින් පුතේ අපිට ඔය ප්‍රශ්න දෙකෙන් දෙවනි සහ තුන්වෙනි ප්‍රශ්න දෙකෙන් පුතේ සාමාන්‍යයෙන් 3න් එකක ප්‍රමාණයක් එනවා. එතකොට මෙන්න මේ දෙකට සාමාන්‍යයෙන් ඇවරේජ් ලකුණු තියෙනවා 14ක් ප්‍රශ්න හතරටම. ප්‍රශ්න දෙකට ලකුණු 7යි ඇවරේජ් එක 3න් එකක් ආවොත් එම සාමාන්‍ය ලකුණු 6ක් එනවා. 6න් දෙකට බෙදුවම ලකුණු 2ක් 2.5ක් විතර එනවා. අපි හිතමුකෝ 2.5ක් එනවා කියලා. ඔන්න එතෙන්න හරි. ඊළඟට මේකෙන් අනිවාර්යයෙන්ම ඔයාලට ප්‍රායෝගික පරීක්ෂණ දෙකක් කරන්න ඕනේ. ප්‍රායෝගික පරීක්ෂණ අනිවාර්යෙන් පුතේ ඔයාලට දෙකක් කරන්න වෙනවා මේකෙන්. ප්‍රායෝගික එක පරීක්ෂණයකට අපි ලකුණු 5ක් දෙනවා. ප්‍රායෝගික පරීක්ෂණ ලකුණු 5 ගානේ. ප්‍රායෝගික පරීක්ෂණ දෙකට ලකුණු 10ක් ඔයාලට මේකට හම්බෙනවා. මම මේ පෙන්නන්නේ ඉංජිනේරිං ටෙක්නොලොජි කොච්චර ලේසිද කියලා. දැන් බලයි ප්‍රායෝගික පරීක්ෂණ මොනවද දන්නේ නැහැ සර්. ඔයාලා දැන් කරා නේද මේ ඊයේ පෙරේදා ගිහිල්ලා ඩ්‍රාමා හැම. ඩ්‍රාමා ඊට පස්සේ මියුසික් නැටුම් වල අනේ එච්චර අමාරු නෑ. ඩ්‍රාමා වල කොච්චර පුරුදු වෙලා ගියත් ඔයාලට ඕන එක එතන කරන්න හම්බෙන්නේ නෑනේ. එයාලා දින එක එතන කරන්න වෙනව නේද? අනේ අපේ එහෙම නෑ. ඔයාලා යන්න කලින් ඔයාලා එන්නේ මොනවද කියලා කරන් තමයි යන්නේ. ඔයාලා එන්න කලින් එන්නේ මොනවද කියලා කරන් ගියාම කරලා තියෙන දේ තමයි එතන ගිහින් කරන්න තියෙන්නේ. ගල් 4ක විතර පොඩි බැම්මක් බඳින්න ඊට පස්සේ ඔයාලට චූටි මොනවා හරි බල්බ් එකක් හයි කරන්න ඔන්න වගේ දේවල් තමයි ඔයාලට මේකෙදි හම්බෙන්නේ. එතකොට මෙන්න මේ සිවිල් තාක්ෂණ වේදී යටතේ මේ කරන කැලි ටිකත් එක්ක පුතේ සම්පූර්ණ එකතුව ගත්තාම සාමාන්‍යයෙන් 10යි 20යි 30යි 10යි 20යි මෙතන 30යි 31යි 32යි 33ක් ඇවරේජ් එක සාමාන්‍යයෙන් ලකුණු 33ක් 35ක් විතර වෙන්න 33ක් කියමුකෝ අපි 33ක විතර ප්‍රමාණයක් පුතේ පාඩම් 4කින් ගන්න පුළුවන්. කොහොම පුළුවන් වුණාද ඔයාලට O level කරන්න? බෑනේ. O level වල ඔයාලට පුළුවන් වුණාද මෙන්න මේ පාඩම් 4න් මෙච්චරක් ලකුණු ගන්න පුළුවන් කියලා කියන්න? එහෙම කියන්න බැරි වුණා. හැබැයි ඔන්න ඉංජිනේරිං ටෙක්නොලොජි වල මාරම chance එකක් තියෙනවා. ඔයාලට මෙන්න මෙහෙම තක්කෙටම ගෙස් කරලා යන්න පුළුවන්. මම මේ පාඩම් 4 ගොඩ දාගෙන මේ ලකුණු ටික හදා ගන්නවා කියලා. පුතේ S1කට තව චුට්ටයි මදි. ඒ කියන්නේ ඔයාලට මේකෙදි ප්ලෑන් කරලා එක්සෑම් එකට යන්න පුළුවන්. පුතේ ප්‍රායෝගික පරීක්ෂණ මේ ලකුණු 30 ගන්නේ හරියටම ඕකෙන් ලකුණු 25ක් විතර සාමාන්‍යයෙන් හොඳට වැඩ කරන දරුවෙකුට ගන්න පුළුවන්. ඔන්ලයින් කරන අයට පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? ඔයාලා ඔන්ලයින් එක කරන්නේ. අපි කොහොමද මේක කරන්නේ? මේක අපි කරන්නේ මෙන්න මේ විදිහට.
ඔයාලට මේ පාඩම් ටික කරන් යනකොට ඔයාලට අදාළ සියලුම ප්‍රායෝගික පරීක්ෂණවල වීඩියෝ සීරීස් එකක් ඔයාලට හම්බ වෙනවා. වීඩියෝ බලලා ප්‍රායෝගික පරීක්ෂණ කරන්න බෑනේ පුතේ. ඒ හින්දා අපි ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම එනවා ඔයාලගේ ප්‍රැක්ටිකල් ටික කරලා දෙන්න විභාගي ඉවර වෙනකොට. ප්‍රායෝගික පරීක්ෂණ වලට කලින් ඔයාලා ඉන්න අදාළ දිස්ත්‍රික්කේ හොයන් ඇවිල්ලා ඔයාලා ගාවටම ඇවිල්ලා අපි මේ ප්‍රැක්ටිකල් ටික කරලා දෙනවා. එහෙම නැත්නම් කාට හරි දරුවෙකුට පුළුවන් අපේ නේවාසික ඇකඩමි එකක් තියෙනවා. ඔයාලට ප්‍රායෝගික පරීක්ෂණ ලං වෙනකොට අපේ ඇකඩමි එකට ඇවිල්ලා ඔයාලා නැවතිලා ඕන තරම් දවසක් ප්‍රැක්ටිකල් කරලා යන්න පුළුවන් හැකියාව ඔයාලට තියෙනවා. ඔන්න ඕකයි අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන විශේෂත්වය. පුතේ ගිය අවුරුද්දේ ප්‍රතිඵල ටික අපි ඉක්මනට එළියට දෙන්නම්. ගිය අවුරුද්දේ ප්‍රතිඵලවල ඔන්න දිස්ත්‍රික් ප්‍රථමයන් දෙදෙනෙක් හිටියා අපේ. එක්කෙනෙක් කෑගල්ලෙන් අනික් එක්කෙනා මොනරාගලෙන්. අපි දිස්ත්‍රික් ප්‍රථමයන් දෙදෙනාටම ඔන්න පුතේ ලක්ෂ 1.5කට වැඩි වටිනාකමක් තියෙන ලැප්ටොප් පරිගණක දෙකක් දුන්නා. මොකද අපි ඒක වෙච්ච පොරොන්දුවක්. එතකොට අපේ සාමාන්‍යයෙන් 100ට පල්ලෙන් මේ අපි ගිය අවුරුද්දේ තමයි හරියට මේ ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. ගුරුවරු දෙන්නෙක් එකතු වෙලා තමයි මේ වැඩේ කරන් යන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඔන්න පුතේ දිවයිනේ 100ට පල්ලේ අපිට ළමයි 270ක විතර රෑන්ක් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ 100ට පල්ලෙන් කැම්පස් යන්න පුළුවන් ළමයි 270ක් විතර අපේ ප්‍රෝග්‍රෑම් එක හරහා එළියට ඇවිල්ලා තියෙනවා. අපේ හරි සීමිත පිරිසක් තමයි ගිය අවුරුද්දේ අපිත් එක්ක මේ වැඩේට සෙට් වුණේ. හැබැයි ඒ සෙට් වෙච්ච හැම දරුවෙක්ම අපි පිළිවෙලකට ගොඩ දැම්මා. මොකද මේක තරම් ලංකාවේ සක්සස් වෙච්ච වැඩපිළිවෙලක් නැති හින්දා. ඉතින් 2027 දරුවන්ටත් ඔන්න කිසිම ඇඟට අමාරුවක් නැතුව ස්කෝල කට් වෙන්නේ නැතුව බස් ගාස්තු ඊට පස්සේ මේ යන වියදම් සියල්ලම නැතුව නිදහසේ ඔයාලගේ සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න පුළුවන් හොඳම chance එක තමයි අපි මේ දෙන්නේ. එතකොට කොහොමද මේ වැඩේ වෙන්නේ? මෙන්න වැඩේ වෙන විදිය. හරි. මෙන්න මේ ටික ඉවර වෙනකොට ඔයාලට අපි දෙනවා අපේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක මාස 16කට කඩලා. අපි මේ වැඩේ පටන් ගන්නවා හරියටම මේ ජූනි මාසේ 10. මේ ජූනි මාසේ 10 ඉඳන් ඔයාලා මාස 16ක් පිළිවෙලට අපිත් එක්ක මේ වැඩෙත් එක්ක සෙට් වෙනවා. පුතේ ඔයාලට පළවෙනි මාස දෙකේ, ඒ කියන්නේ ජූනි සහ ජූලි කියන මාස දෙකට අපි දෙනවා ප්‍රධාන පාඩම් තුනක් අපේ. ඒ තමයි ඉංජිනේරු තාක්ෂණයේ හැඳින්වීම, ඉංජිනේරු ඇඳීම, මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදය කියන පාඩම් තුනත් එක්ක මේවට අදාළ නිබන්ධනත් එක්ක ඔන්න අපි මාස දෙකකට හරියන ස්ටඩි ප්ලෑන් එකක් හදලා මේ ප්ලෑන් එක ඔයාලට දෙනවා. ඔයාලට තියෙන අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ පිළිවෙලට කරන් යන්න විතරයි. මේක හරි ලස්සනට හදපු ප්ලෑන් එකක්. මේක ඇතුලේ පුතේ තෙල් ගැහිලි කිසි දෙයක් නැහැ. ඒ කියන්නේ බණ කතා නැහැ. ඊට පස්සේ මේක ඇතුලේ සුරංගනා කතා නැහැ. එතකොට මේක ඇතුලේ වෙන වල්පල් කිසිම දෙයක් නැහැ. ඔයාලා ගන්න පැය දෙකමාර රෙකෝඩින් එකක් ඇතුලේ තියෙන්නේ හරියට තිතට සබ්ජෙක්ට් එක ගැනීමක් විතරයි. මම මේ කතා කරන විදිහටම මේ තියෙන ක්වොලිටි එකටම මේ වීඩියෝ රෙසොලූෂන් එකටම ඔයාලට මේ සම්පූර්ණ පැක්ටික අපෙන් බලන්න පුළුවන්. එච්චර ලස්සනට ගුරුවරු දෙන්නෙක් එකතු වෙලා ලංකාවේ නම ගියපු අංක එකේ ගුරුවරු දෙන්නෙක් එකතු වෙලා මෙහෙවන ප්‍රධානතම ඔන්ලයින් පාඨමාලාව තමයි මේක. එතකොට අපිත් එක්ක කවුද මේ වැඩේට ඉන්නේ කියලා මම අන්තිමට කියන්නම් කියලා කිව්වනේ. හරි ඒකත් එක්ක ඔන්න අපි දෙවනි ස්ටඩි ප්ලෑන් එක විදියට එහෙම නැත්නම් ඔයාලගේ 4 වෙනි සහ 5 වෙනි මාසෙ විදියට අපි ඔන්න පළවෙනි දෙවෙනි මාසෙට තියෙන එක හරි. එතකොට ඔයාලගේ 4 සහ 5 වෙනි මාස වලට අපි දෙනවා නෑ 3 සහ 4 නේ 3 සහ 4 මාස දෙකට අපි දෙනවා යන්ත්‍රවල චලිත බල හා චලිත සම්ප්‍රේෂණය සහ ස්වයංචලන තාක්ෂණ වේදේ. එහෙම නැත්නම් ඔටෝමොබයිල් කියන පාඩම් දෙක දෙනවා අපි 3 වෙනි මාසේ සහ 4 වෙනි මාසේ වෙනකොට. ඊට පස්සේ 5 වෙනි සහ 6 වෙනි මාසෙට අපි දෙනවා නිෂ්පාදන තාක්ෂණ වේදය සහ ඉංජිනේරු ආරක්ෂණය කියන පාඩම් දෙක. ඊළඟට 7 වෙනි සහ 8 වෙනි මාස දෙකේදී අපි ඔයාලට දෙනවා මූලික විදුලි තාක්ෂණය සහ ඒකක හා මිනුම් උපකරණ කියන පාඩම. එතකොට මෙන්න මේ වෙනකොට ඔයාලගේ 8 වෙනි මාසේ වෙනකොට පුතේ ඔයාලගේ 12 වසරේ සම්පූර්ණ සිලබස් එක ඉවර වෙනවා. අපි දැන් මෙහෙම හිතමුකෝ. ඔයාලා දැන් පුතේ මේ ජූනි මාසේ. අපි හිතමු ඔයාලගේ රිසල්ට් එන්නේ ජූලි අග විතර කියලා. එතකොට ඔයාලාව ඉස්කෝල එකට තෝරගන්නකොට සැප්තැම්බර් විතර වෙනවා. ඉස්කෝල එකට තෝරගෙන මේ දේවල් උගන්වන්න පටන් අරන් යනකොට පුතේ ඔක්තෝබර් නොවැම්බර් විතර පහුවෙලා. නොවැම්බර් මාසේ ආයෙ ඔයාලට නිමාඩුව හම්බ වෙනවා A level exam වලට. ආයෙ දෙසැම්බර් මාසේ විතර වෙනකොට ආයෙ ජනවාරි මාසෙත් හම්බ වෙනවා නිමාඩුව. සාමාන්‍යයෙන් ඔයාලා ෆිසිකල් ක්ලාස් එකකට ගියොත්
පුතේ සාමාන්‍යයෙන් ඉංජිනේරු තාක්ෂණයේ හැඳින්වීම වගේ පාඩමක් කරන්න සාමාන්‍ය ෆිසිකල් ක්ලාස් එක පැය දෙකේ කාලච්ඡේද 8ක්වත් ගන්නවා. ඒ කියන්නේ මාස දෙකක්වත් ඔය වගේ පාඩමක් කරනවා. අවුරුද්දක් යනකොට ඔයාලට ගොඩක් වෙලාවට ෆිසිකල් ක්ලාස් එකකට ගියොත් කරගන්න හම්බෙන්නේ පුතේ පාඩම් 3ක් හෝ 4ක් තමයි. ඔයාලට ගොඩනැගිලි තාක්ෂණයේදී වගේ මම විතරයි. අවුරුද්දක් ඇතුළත කරගන්න වෙන්නේ. පුතේ අපේ අවුරුද්දක් නෙවෙයි මාස 8ක් යනකොට ඔයාලට පාඩම් 9ක් ඉවර වෙනවා. ඔයාලා මොන ගුරුවරයෙක්ගේ ෆිසිකල් පන්තියකට ගියත් ආසාවට යනවනේ සමහර අය. ඔයාලා ඉස්කෝලේ මොන තත්ත්වෙ හිටියත් ඉස්කෝලේ ස්පෝර්ට් කරනකොට සමහර වෙලාවට ඉස්කෝලේ දේවල් කට් වෙන්න පුළුවන්. ඉස්කෝලේ පන්තියට හරියට යන්න බැරි වෙන්න පුළුවන්. ඉස්කෝලේ යන්න බැරි වෙන්න පුළුවන්. මොන ප්‍රශ්නය ආවත් කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට මාස 8ක් යනකොට 12 වසර සම්පූර්ණයෙන් ඉවර වෙලා ඉවරයි. අනික් විශේෂම දේ තමයි ඉස්කෝලේ යන ස්පීඩ් එකයි අමතර පන්තිවල යන ස්පීඩ් එකයි දෙකක්. සමහරට ඉස්කෝලේ ඉක්මනට ස්පීඩ් යනවා. පන්තිවල හිමින් සැරේ තමයි එන්නේ. ඒකත් එක්ක ඔයාලගේ වාර විභාගවලදී ඔයාලට හරියට ටර්ම් එකකට තියෙන පේපර්ස් ටික එන්නේ ඒ අදාළ ටර්ම් එකට තියෙන පාඩම් ටිකෙන්. ඒ පාඩම් ටික ඔයාලගේ අමතර පන්තිවල කෙරලා තිබුණ නැත්නම් ඔයාලට කවමදාවත් ඊටි වල ලකුණු 80ක් 90ක් විතර ස්කෝර් කරන්න බැරි වෙනවා. එතකොට ඔයාලා අසරණ වෙනවා අමතර පන්තිවල කරන්නේ එක පාඩමක් ඉස්කෝලේ පේපර් එකට දෙන්නේ තව පාඩමක් හින්දා. හැබැයි ඔයාලා අපිත් එක්ක එකතු වෙලා හිටියොත් මයි පුතේ ඔයාලගේ ඉස්කෝලේ පටන් ගන්න කාලේ වෙනකොට ඔයාලා මුළු 12 වසරම ඉවර කරගෙන ඉවරයි. ඔයාලට හිතන වෙලාවක බලන්න අපි සියලුම රෙකෝඩින් ටික ඔයාලට දීලා තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න අපි 12 වසර ඉවරයි. මෙන්න 13 වසරට යනකොට අපි දෙනවා විදුලි යන්ත්‍ර සහ බල පද්ධති පාඩමයි, ඉංජිනේරු ප්‍රමිති සහ පිළිවිතර කියන පාඩමයි 9 සහ 10 වෙනි මාසෙ වෙනකොට. 11 සහ 12 කියන මාස දෙකේදී ඔයාලට අපි දෙනවා තරල යන්ත්‍ර, බිම් මැනුම් හා මට්ටම් ගැනීම කියන පාඩම. ඊට පස්සේ ඔන්න 11 හරි තව මාස 4යි තියෙන්නේ. අපි 13 වෙනි මාසෙට යනකොට 13 එහෙම නැත්නම් ඔන්න අපි ඉවරයි දැන් ඉවරයි 12. මෙන්න 13 14 වෙනි මාස දෙකේදී අපි දෙනවා ඉලෙක්ට්‍රෝනික තාක්ෂණ විද්‍යාව සහ ගෘහස්ත ජල සම්පාදනය සහ කසල පවාණි කියන පාඩම. ඊට පස්සේ අන්තිම පාඩම් දෙක විදිහට අපි ඔයාලට දෙනවා ප්‍රමාණ බිල්පත්‍ර සැකසීම ඇස්තමේන්තුකරණය සහ ව්‍යවසායකත්වය කියන පාඩම් ටිකෙන්. ඔයාලගේ මුළු සිලබස් එකම ඉවර වෙනවා. අපි ඉන්නේ දැන් ජූනි මාසේ. ලබන අවුරුද්දේ ජූනි වෙනකොට මාස 12යි. ජූලි වෙනකොට 13යි. අගෝස්තු වෙනකොට 14යි. සැප්තැම්බර් වෙනකොට 15යි. ඔක්තෝබර් වෙනකොට 2026 ඔක්තෝබර් මාසේ වෙනකොට ඔයාලා මුළු සිලබස් එකම ඉගෙනගෙන ඉවරයි. ඔන්ලයින් ක්ලාස් වල මෙහෙම කතා කියනවා වෙන්න පුළුවන්. හැබැයි පුතේ මේ කිසි දෙයක් ලයිව් කරලා කරන්න බෑ. ලයිව් ක්ලාස් එකකදී ඔයාලට කරන්න වෙන්නේ ඔයාලගේ පන්තිය ගැන ස්පීඩ් එකම තමයි. ඒකෝට ඔයාලගේ ගුරුවරයාට මේ ටික ඉවර කරගන්න 2027 නොවැම්බර් මාසෙ වෙනකන් ඉන්න වෙනවා. පුතේ එතකොට අපි අවුරුද්දකට කලින් ඔයාලගේ සිලබස් එක ඉවර කරලා දීලා ඉවරයි. ඔයාලට තියෙන්නේ ඉතුරු අවුරුද්ද අපිත් එක්ක තව ප්‍රෝග්‍රෑම් කීපයකට එකතු වෙලා හරි ලස්සනටම සබ්ජෙක්ට් එක ඇතුලේ උපරිමයට දෙන්න විතරයි. පුතේ මේක අවුරුද්දකින් ඉවර වුණාට ඔයාලගේ මේ අපි දෙන වීඩියෝ සීරීස් එකකට දෙන ඇක්සස් ඔයාලට බලන්න පුළුවන්. ඔයාලගේ A level exam එක ලියන දවස වෙනකම්. එතකොට අවුරුදු දෙකමාරටම අපි මේ සම්පූර්ණ වීඩියෝ සීරීස් එකේ ඔයාලට ඇක්සස් දීලා තියෙන්නේ ඕන වෙලාවක බලන්න පුළුවන් වෙන්නේ. එතකොට පුතේ ඔයාලට තියෙන්නේ හරි පහසුවෙන් Tamanට කැමති විදිහට ස්කෝලවල් වල කරන කැමති පිළිවෙලකට මේ වැඩේ කරගන්න එක විතරයි. එහෙනම් කොහොමද මේ වැඩේට සෙට් වෙන්නේ? මේක එතකොට මං කියවනේ වීඩියෝ සීරීස් එකක් විදිහට යන්නේ කියලා. එතකොට වීඩියෝ සීරීස් එකක් විදිහට පැය 165ක පැක් එකක් ඔයාලට හම්බෙනවා. හරියටම පිළිවෙලට ඔය කියන දවස්වලට කියන විදිහටම හම්බෙනවා. ඒකත් එක්කම ඔයාලට ඕන ටියුට්ස් ටික අපි ගෙදරටම තැපැල් කරලා එවනවා. කාට හරි දරුවෙකුට එහෙම එවන්න කම්මැලි වගේ නම් නෑ සර් මට ටියුට් ඕනේ නෑ වගේ කියලා හිතෙනවා නම් ඔයාලට ඒ අදාළ පාඩම් වල PDF ටික අපිට කියලා ඉල්ල ගන්න පුළුවන්. මේකෙදි ඔයාලට මොනවා හරි ඕනම තැනකදී ගැටලුවක් ආවොත් ඔන්න පුතේ අපේ පර්සනල් නම්බර්ස් අපි දීලා තියෙනවා. මෙන්න ගුරුවරු දෙන්නගේ නම්බර්ස් දෙක. මේ තියෙන අපේ ඇඩ්මින් පැනල් එකේ නම්බර්ස් ටික. ඔයාලට ඕන වෙලාවක අපිව කන්ටැක්ට් කරගන්න, කතා කරන්න, ඔයාලගේ ප්‍රශ්න කතා කරන්න, ගැටලු කතා කරන්න පුළුවන්. මොකද UD සර් එම්මයි 365 දවසේම
මේ ඔන්ලයින් එක වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම දේවල් දීලා තියෙන්නේ. ඔයාලා ඉන්නේ මෙන්න මේ නගරවල නම් කවුරු හරි දරුවෙක් කෑගල්ලේ, අවිස්සාවේල්ල, ඊට පස්සේ නිට්ටඹුව, මොනරාගල, අම්පාර සහ වැල්ලවාය කියන නගරවල ඉන්න දරුවෙක් නම් ඔයාලට සර්ලා දෙන්නගේ ඕන වෙලාවක 2027 ෆිසිකල් පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. මේ නම්බර්ස් දෙකට සම්මතා කරාට පස්සේ ෆිසිකල් පන්ති වලට සහභාගී වෙන විදිය කියන්නම්. මොකද ෆිසිකල් පන්ති වලට සහභාගී වෙන හැම දරුවෙකුටම අපේ මේ ඔන්ලයින් සම්පූර්ණ පැක් එකම ඔයාලට ෆ්‍රී හම්බ වෙනවා. ඒ හින්දා ෆිසිකල් එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ෆිසිකල් එන්න. මොකද එතකොට ඔයාලට ඔන්ලයින් වලට කිසිම වියදමක් කරන්න ඕනේ නැහැ. ෆිසිකල් අපිත් එක්ක වැඩේ කරන් යනකොට ඔයාලට මේ වීඩියෝ සීරීස් එක ෆ්‍රී හම්බ වෙනවා. ඒක පුතේ ඔයාලට වෙන කොහෙවත් ගියා කියලා හොයන්න හම්බෙන්නේ නැහැ. ඒකයි අපේ විශේෂත්වය තියෙන්නේ. හරි. එතකොට මේ වැඩපිළිවෙලින් පස්සේ සර් මොකද වෙන්නේ? මෙතනින් අපි අතහැරලා දානවද? අනේ නෑ. මේකත් එක්ක ඔයාලට ඔය ප්ලෑන් එක ඇතුලේ පුතේ ඒ පාඩම් වලට අදාළ පේපර්ස් සාකච්ඡා කරනවා. ඔයාලගේ ටර්ම් ටෙස්ට් වලට අදාළ පේපර්ස් අපි වෙනම සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි අපි ගුරුවරු දෙන්න පුතේ ඔයාලට සතියකට ලයිව් ක්ලාසස් දෙක ගානේ දැනට කරන් යනවා. බ්‍රහස්පතින්දා රෑ 7:00 ඉඳන් 11:00 වෙනකනුයි අඟහරුවාදා රෑ 7:00 ඉඳන් 11:00 වෙනකනුයි. මේ ක්ලාසස් දෙකටත් ඔයාලා සම්බන්ධ වෙලා ප්‍රශ්න සාකච්ඡා කිරීම විභාගවලට ආපු ප්‍රශ්න මොනවද මේ හැම දෙයක්ම ඔයාලට කතා කරන්න පුළුවන්. මේ වැඩේ ඉවර වෙනකොට ඔයාලට පුතේ හරියටම හරි 2026 අර තියෙන දෙසැම්බර් මාසේ වගේ වෙනකොට මේ වැඩේ ඔක්කොම ඉවර කරගත්තාම අපි දෙනවා ඔයාලට අපේ ෆුල් පේපර් ක්ලාස් එක. ෆුල් පේපර් ක්ලාස් එක මේ 2025 ක්ලාස් එක තියෙන්නේ. 25 ක්ලාස් එකේ තියෙන එකමයි ඔයාලට දෙන්නේ. හරි. එතකොට ෆුල් පේපර් ක්ලාස් එක යටතේ පුතේ අපි කරන්නේ එන්න ෆුල් පේපර් ක්ලාස් එක. හරි. මේ ෆුල් පේපර් ක්ලාස් එක යටතේ අපි කරන්නේ හරියටම පේපර්ස් 30ක් ෆුල් පේපර්ස් 30ක්. ඒ කියන්නේ පාස් පේපර්ස් 10යි, මොඩල් පේපර්ස් 10යි, පළාත් පේපර්ස් 10කුයි. පැය 15ක එක පේපර් එක විවරණයක් එක්ක. පැය 10ක් 15ක් අතර විවරණයක් එක්ක පේපර්ස් 30ක් සාකච්ඡා කරනවා. පැය 400ත් 450ත් අතර කාලච්ඡේදයක් තුල. එතකොට පුතේ ඔයාලට මේකෙන් ප්‍රශ්න ආපු විදිය කොහොමද ප්‍රශ්න එන්නේ කොහොමද මේකෙන් ඉස්සරහට ප්‍රශ්න එන්න පුළුවන් මේක ආපු තියරි කොටස මොනවද මේ සියලුම දේවල් මෙන්න මේ විදියට කතා කරලා තියෙන්නේ ඊට අමතරව අපේ ඔන්න තව සීරියස් එකක් යනවා පුතේ මුළු සිලබස් එකටම ඒ කියන්නේ ඔයාලගේ පාඩම් 17ටම විභාගයට ආපු MCQ ටික වෙනම අපි අරගෙන ඒ අදාළ අවුරුද්දේ තියෙන MCQ ටික වෙනම කතා කරලා තව සීරියස් එකක් අපේ තියෙනවා පාස් ට්‍රැක් කියලා හදලා. එතකොට ගොඩනැගිලි තාක්ෂණ වේදයෙන් විභාගයට ආපු MCQ 50 ගාණක් තියෙනවා. ඒ 50 ගාණ එක MCQ එකක් පැයක් හෝ පැය භාගයක් සාකච්ඡාවක් එක්ක පැය 500ක විතර එක පාඩමකට විවරණයක් එක්ක ලොකු විවරණයක් පැය 50ක විතර විවරණයක්. පැය 50ක විතර විවරණයක් එක්ක එක පාඩමකට පැය 50ක්. ඒතකොට පැය 17න් වැඩි කරලා බලන්නකෝ. ඒ වගේ ලොකු විවරණයක් ඔයාලට දෙනවා මෙන්න මේ සම්පූර්ණ පැක් එකක් එක්ක. ඊට පස්සේ පුතේ ඔයාලට විභාගයට හරියටම මාස දෙකක් තියලා අපි දෙනවා අපේ ෆයිනල් කට් එකේ එහෙම නැත්නම් ෆාස්ට් ට්‍රැක් ප්‍රෝග්‍රෑම් එක මුළු සිලබස් එකම ෂෝට් නෝට් පොතක් එක්ක ෂෝට් නෝට් කරලා ඔයාලට පැය 40කින් ඩිස්කස් කරලා දෙනවා. මෙන්න සිලබස් එක අහපව් මතක් කරගන්න දරුවෙකුට පැය 40ක් ඇතුලේ මතක් කරගන්න කියලා හරි ලස්සනට හදපු සීරියස් එකක්. ඔය ඔක්කොම ඉවර වෙනකොට ඔයාලට විභාගයට හරියටම සතියක් තියලා විභාගයට සති දෙකක් තියලා අපි ආයේ පුනරීක්ෂණ 7 සීරියස් කියලා වෙනම සෙමිනාර් සීරීස් එකකුත් කරනවා. ඒකෙදි අපි ගෙසින් සෙමිනාර් සීරීස් එකක්. කියන්නේ හරියටම ප්‍රශ්න එන්නේ මොනවද? ගිය පාර ආවේ මොකද්ද? මේ පාර එන්න තියෙන ප්‍රශ්න මොනවද කියලා අපි හරියටම අන්නේ ගෙසින් සීරීස් එකේදී කියනවා. අපි කියන දේවල් මේ වෙනකන් හරියටම ආව පුතේ. එතකොට MCQ 50ම අපි ගෙස් කරනවා. මෙන්න මේ MCQ ටික තමයි මේ පාර එන්නේ කියලා. ඒ ටිකත් අපේ පැක් එකක් බයි කරන දරුවෙකුට හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒක ඉවර වුණාම ප්‍රායෝගික පරීක්ෂණවලට හරියටම විභාගෙට එන ප්‍රශ්න මොනවද කියලා බලලා ඒ ප්‍රශ්න ඔක්කොම ටික අපි ඔයාලට කරලා යවනවා. ඇති වෙනකම් ප්‍රායෝගික පරීක්ෂණ කරලා ඔයාලව විභාගෙට යවනවා. ඒකෙන් උපරිම ලකුණු 30කටම එන්න පුළුවන් වෙන්න. මේ සියල්ලම කරන දරුවෙකුට ඒක ආවේ නැත්තම් පුතේ ඒක ලෝක විනාශයක්වත් වෙන්න ඕනේ. මොකද මේ වැඩපිළිවෙලට හරියටම සම්බන්ධ වෙලා ඉන්න දරුවෙකුට අනිවාර්යෙන් ඒකක් එනවාමයි. මොකද ඒක තරමට ලස්සනට අපි මේ වැඩේ කරලා තියෙනවා.
කොහොමද එතකොට මේ වැඩේට සම්බන්ධ වෙන්නේ? කොහොමද මේ වැඩේට ගෙවීම් කරන්න ඕනේ? පුතේ අපි මේකෙදි පාඩම් 16ක් නේ. එතකොට ඕක අපි සම්පූර්ණ මුළු පාඩම් 16ම එහෙම නැත්නම් අපේ තියෙන මාස 16ම පැක් එකකට ඔයාලගෙන් අය කරන්නේ රුපියල් 15000ක මුදලක් විතරයි. ඔව් රුපියල් 15000යි මාස 16ටම මේ මාස 16ටම රුපියල් 15000යි. මාස 16ටම ඔව් ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් ඉංජිනේරු තාක්ෂණ වේදිය ඔයාලා ක්ලාස් එකකට යනවා නම් සාමාන්‍ය ලංකාවේ දැන් යන ගොඩක් ක්ලාසස් මාසෙකට රුපියල් 8000ක් විතර ගන්න පන්ති තියෙන්නේ. ක්ලාස් ෆීස් එක රුපියල් 2500 3500ක් විතර ගන්නවා. පේපර් ක්ලාස් එක කියලා ඔයාලගෙන් වෙනම සල්ලි එකතු කරනවා. පැට්‍රිකල් වලට කියලා ඔයාලගෙන් වෙනම තව රුපියල් 5000ක් විතර ගන්නවා. එතකොට ඔක්කොම පැක් එක හදලා බැලුවාම මාසෙකට රුපියල් 8000ක් විතර ගන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ ඉංජිනේරු තාක්ෂණ වේදියේ පන්තිවල. ෆිසිකල් පන්තියක. එච්චර අසාධාරණ ගාණක් ගන්නවා පුතේ. ඒක ඒ විදියට හැදිලා තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. පුතේ ඔයාලගේ මාස දෙකක ක්ලාස් ෆීස් එක එකතු කරලා දැම්මනම් ඔයාලට මුළු සිලබස් එකම හම්බෙනවා අපෙන්. හරි ඔයාලා හිතන්න රුපියල් 8000 ගානේ 8000ක් ඕනේ නැහැ. රුපියල් 5000 ගානේ හිතන්න. 5000 ගානේ ඔයාලට අවුරුද්දක් යන්න රුපියල් 60000ක් යනවා. අවුරුදු දෙකක් යන්න 120000ක් යනවා. ඒ අවුරුදු දෙකත් එක්ක පුතේ තව මාස 4ක් විතර සෙට් වෙනවානේ. ඒ කියන්නේ 140000ක් විතර ඔයාට එක සබ්ජෙක්ට් එකකට ක්ලාස් ෆීස් විදියට ගෙවන්න වෙනවා. හරි. හැබැයි ඔයාලා ක්ලාස් යන්න සතියකට දවස් 4ක් ක්ලාස් ගියොත් දවසකට රුපියල් 1000 ගානේ වියදම් තිබ්බත් ඔයාලට දවස් 4 රුපියල් 4000යි. ඒ කියන්නේ තවත් අමතර වියදමක් ගත්තොත් දවසට ඔයාලට මාසෙකට රුපියල් 10000ක වියදමක් යනවා ක්ලාස් ෆීස් සබ්ජෙක්ට් එක. ඔයාලා සබ්ජෙක්ට් 3කට ක්ලාස් ෆීස් රුපියල් 30000ක වියදමක් ඔයාලගේ අහිංසක දෙමව්පියන්ට යනවා එක මාසෙකට පුතේ. 30000 වැඩි කරලා බලන්නකෝ අවුරුද්දෙන් ලක්ෂ 3යි 3යි 60යි 3,60,000ක වියදමක් ඔයාලා වෙනුවෙන් වෙන් කරන්න ඕනේ අවුරුද්දකට. අවුරුදු දෙකකට 7,20,000ක් ඔයාලට ඒ ගුරුවරු වෙනුවෙන් ඔයාලගේ අහිංසක අම්මා තාත්තට වෙන් කරන්න වෙනවා. ඒක ලංකාවේ අධ්‍යාපන රටාව හැදිලා තියෙන විදිහ. ඒක අපිට වෙනස් කරන්න බෑ. හැබැයි අපි ඔන්ලයින් කරන ගුරුවරු. එතකොට ඔයාලා මේ සියලුම දේවල් වලට අපේ ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා මම ගුරුවරු ගැන කියන්නම්. ඔයාලා අපේ ගුරුවරු 3 දෙනාටම ගෙව්වත් ඔයාලට මුළු අවුරුදු දෙකමාරටම යන්නේ රුපියල් 45. පුතේ එක සබ්ජෙක්ට් එකට අපි ගන්නේ රුපියල් 15000ක වියදමක් විතරයි. ඔයා මේක බෙදලා බලන්නකෝ මාස 20න් රුපියල් 750යි එක මාසෙකට වැටෙන්නේ. එතකොට ඔයාලට මේකට අමතරව ආයේ පස්සේ ගෙවන්න උනොත් අපේ පේපර් ක්ලාස් එක විතරයි ඔයාලට ගන්න තියෙන්නේ. ඔයාලට මේ මාස 16ම මේ 15000ට හම්බ වෙනවා. එතකොට ඔයාලා මේ පැකේජ් එකට සෙට් වෙනකොට මේ 15000 කලින් ගෙවලා ඉන්න ඕනි. මේක එකපාර ගෙවන්න බැරි දරුවෝ ඉන්නවා නම් අපිට කතා කරන්න. අපි වාරික ක්‍රමයකට මේක ගෙවා ගන්න පුළුවන් විදිහේ ප්ලෑන් එකකුත් ඔයාලට හදලා දෙන්නම්. හරි එහෙම නැත්නම් ඔයාලට පොඩි මුදලක් එකපාර ගෙව්වට පස්සේ මුළු අවුරුදු දෙකමාරටම ඔයාලා මේකට සම්බන්ධ වෙලා ඉවරයි. විශ්වාසයක් තියද? පුතේ ටෙක් ටීම් කියලා කියන්නේ ලංකාවේ වැඩිම ළමයි සහභාගී වෙන අංක 1ට විශ්වාස කරන්න පුළුවන් ලංකාවේ හොඳම ගුරුවරු කීප දෙනා එකතු වෙලා කරන ඔන්ලයින් තක්සලා. ඒකයි අපිව හොයන් මුළු ලංකාවම එන්නේ. ඒකයි අපි 2027ට මේ වැඩේ පටන් ගත්තේ. අපි මෙච්චර කාල රිවිෂන් ළමයිට විතරයි ප්‍රෝග්‍රෑම් කරේ. පුතේ 2027 ළමයි එක්සෑම් ඉවරෙච්ච දවසේ ඉඳන් ගොඩක් අය ඇහුවා සර් පටන් ගන්න නැද්ද සර් පටන් ගන්නද මේක ඉක්මන් කරන්නකෝ සර් කියලා. ඔන්න අපි කලබලයක් නැතුව හරි පිළිවෙලකට වැඩේ ඔයාලට ප්ලෑන් කරලා දුන්නා. මේ අවුරුදු එකහමාර දෙක ඇතුලේ පුතේ. ඔයාලව සබ්ජෙක්ට් එකේ ඒකක් කරන එකේ වටිනාකම වගකීම අපි ඔන්න ඔයාලත් එක්ක ගන්නවා. පුතේ රුපියල් 15000යි ඔයාලගේ මුළු ජීවිතේම ගොඩ දාන්න අපි ඉල්ලන්නේ. එක් පැය 165ක් ඇතුලෙන් ඔයාලගේ මුළු ජීවිතේම සාර්ථක කරගන්න පුළුවන්. තත්ත්වේ වැඩසටහනක් අපි ඔන්න හදලා තියෙනවා. ඔයාලට අපි උගන්වන විදිය බලන්න ඕයි නම් මගේ channel එක YouTube channel දෙකකින් අපේ ඉගැන්වීම් සිදු කරනවා. එකක් තමයි තුලංජ රුසිරු. රුසිරු මෙන්න මගේ channel එක. අනිත් එක තමයි ET පන්තිය ET පන්තියේ channel එක. හරි ET පන්තියේ channel එක. මෙන්න මේ YouTube channel දෙකෙන් ඔයාලට පුළුවන් අපි ගුරුවරු දෙන්නම උගන්වන්නේ කොහොමද? ඔයාලට මේවා සෙට් වෙනවද කියලා බලන්න. එතකොට මේ කියපු දේවල් අකුරක් නෑර ඒ විදියටම හරිම පිළිවෙලට සිද්ධ කරනවා. ඔයාලට ඉස්කෝලේ ගිහිල්ලා
රජෙක් වගේ ඉන්න පුළුවන් බය නැතුව. මොකද යන්ත්‍රයක් වගේ උඹලා ගාව අපේ පැක් එක තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. අනික් අය පන්ති ගිහිල්ලා චාටර් වෙනකොට, අනික් අය බස් වල රස්තියාදු වෙනකොට ඔයාලට කිසිම කරදරයක් නැතුව ගෙදර ඉඳන් හිතේ හැටියට ඔයාලට කැමති දවසක මේ ටික බලලා ඉවර කර හැකියි. පුතේ ලයිව් ක්ලාස් එකකට ගියොත් සමහර වෙලාවට ඔයාලට දාලා යන්න බැරි වුණොත් ඔයාට අර ෆිසිකල් එකට ගියා වගේම ඔයාට දේවල් මිස් වෙනවා. ඔයාට දේවල් එපා වෙනවා. හැබැයි ඔයාට මේකට ආවොත් හරි පිළිවෙලට මේ වැඩේ කරන් යන්න පුළුවන්. ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් තත්යකට මේ වැඩේ කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට. එහෙනම් ඔයාලට තියෙන්නේ මෙන්න මේ බෝඩ් එකේ තියෙන account number එකට ඔයාලගේ සම්පූර්ණ මුදල බැර කරලා අපිට රිසිට් එක එවන්න විතරයි. මෙන්න තියෙනවා අපේ payment details. මෙන්න මේ account number එක. මේක ඔයාලට සාමාන්‍යයෙන් ඕන අන්තර්ජාල ඇප් එකක් කරහා අපිට ගෙවීම සිදු කරන්න පුළුවන්. POC Smart Pay ඇරෙන්න. මොකද මේක joint account එකක්. අපි ගුරුවරු දෙන්නගේම එක නම් තියෙන account එකක්. එතකොට ඔයාලට මෙන්න මේ account එකේ BOC number එකක් මේ තියෙන්නේ. මේ number එකට ඔයාලට මේ ගෙවීම සිද්ධ කරලා හරි ඔයාලට ගෙවීම සිද්ධ කරලා ඔයාලා ඔන්න ඔය රිසිට් එක මෙන්න මේ තියෙන නම්බර් එකට 076යි 410යි 480යි 3 කියන නම්බර එකට ඔයාලගේ රුපියල් 15000ක මුදල බැර කරලා ඊට පස්සේ පුතේ අනිවාර්යෙන් ඔයාලා ලියන්න ඕනි 2027 කියලා ඔයාලගේ ස්ලිප් එකේ ලියලා ඒකම ඔයාලගේ නම මොකක්ද කියලා දාන්න ඕනි මේ ස්ලිප් එකේම දාලා මේකේ ෆොටෝ එකක් ගහලා ඔයාලා එවන්න ඕනි මෙන්න මේ උඩ තියෙන නම්බර් එකට. ඔයාලා දැන් අන්තර්ජාලය හරහා ගෙවනවා නම් ඔයාලට මෙහෙම රිසිට් එකක් ඉන්නේ නැහනේ. එතකොට ඔයාලා ඒකේ ගොඩක් වෙලාවට ඔයාලගේ නම දාලා සේව් කරලා එවන්න. ගොඩක් එවනකොට රිසිට් එක ඔයාලා පේමන්ට් කරනකොට ඒකේ තියෙන රීසන් එකට ඔයාලගේ නම ඇතුළත් කරන්න පුළුවන් නම් 27 කියලා දාලා ඔයාලගේ නමේ කොටසක් හරි දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එහෙම නැත්නම් රිසිට් එක එවනකොට 2027 කියලා දීලා ඔයාලගේ නමත් එක්ක එවන්න. මේකේ ඔයාලා මේක එව්වට පස්සේ අපි ඔයාලගෙන් ඩීටේල් ටිකක් ෆිල් කරගන්නවා. ඔයාලා මේ රිසිට් එක එව්වහම අපි අනිවාර්යෙන් බැංක් එකකින් කන්ෆර්මේෂන් එකක් අරගෙන ඒ කියන්නේ මේක හරියටම ඔයාලගේ පේමන්ට් එක වැටිච්ච වෙලාව චෙක් කරලා මේ දේවල් කරලා තමයි ඔයාලා වැට් කරන්නේ. ඒ හින්දා පොඩි වෙලාවක් ගත වෙනවා පුතේ. අද සල්ලි ගෙවුවනම් ගෙවපු ගමන්ම ඇඩ් වෙන්න බැරි වෙයි. පැය 24ක විතර කාලයක් යනවා ඔයාලගේ මේ පේමන්ට්ස් චෙක් කරලා ඔයාලව වෙබ්සයිට් එකට රෙජිස්ටර් කරන්න. ඊට පස්සේ දිගටම ඔයාලට අපේ වැඩිත් එක සෙට් වෙලා ඉන්න පුළුවන්. හරි එතකොට මම නම් හිතන්නේ ඔයාලට මේ තරම් පිළිවෙලට වැඩක් කරන්න තැනක් අහුවෙයි කියලා. ඒක ඔයාලට ඇත්තද නැත්තද කියලා බැලුව හැකි අපේ channel දෙකට ගියාම ලංකාවේ මේ වෙනකොට online platform එක ඇතුලේ වැඩිම දරුවෝ සහභාගී වෙන online platform එක තමයි අපේ tech team platform එක. හරි එතකොට එහෙනම් ඔන්න වැඩේ හොඳයි කියලා හිතෙනවා නම් යාළුවෙකුටත් මේක recommend කරන්න. එතකොට පුතේ අපි මේකේ batch කීපයක් පටන් ගන්නවා. අපි මේ පටන් ගන්නෙ ඔන්න ඉස්සල්ලාම batch එක A level කරන්න බලන් ඉන්න විශ්වාසයක් තියෙන දරුවන්ට අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න කියලා. පුතේ මේක දැන් සයන්ස් සබ්ජෙක්ට් එකක් වගේම තමයි. ඔයාලට රිසල්ට් එනකම් බලා ඉන්න විදියක් නැහැ. එතකොට ගොඩක් අය ගිහිල්ලා ඉවරයි. ඔයා බලා හිටියට හැම දරුවෙක්ම එහෙම බලා ඉන්නේ නැහැ. එහෙම බලා ඉන්නේ නැතුව වැඩ ටික කරන දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ මේ වැඩ පිළිවෙල ඉස්සරහට දුවන් යනවා. එහෙම වුණොත් එහෙම ඔයාලට සිද්ධ වෙනවා එයාලගේ පස්සෙන් එන්න. එතකොට හැමදාම ඔයාලා පිටිපස්සෙන් එයාලා රේස් එක ඉස්සරහින් දිනනවා. ඔයාලට අපි ආරාධනා කරන්නේ මෙන්න මේ රේස් එක අපිත් එක්ක දිනන්න එන්න කියලා. මේ රේස් එක දිනන්න එන අයට. පුතේ මේ විදිහම ප්‍රෝග්‍රෑම් එකක් අපේ ගුරුවරු අනික් ගුරුවරු කීප දෙනාම හදලා තියෙන්නේ. ඔයාලා SFT වලට එනවා නම් SFT සබ්ජෙක්ට් එකට ලංකාවේ නම ගියපු අංක 1 ගුරුවරයා. ලංකාවේ ළමයි 19000ක් ඒලවල් ලියනවා නම් අඩුම ගානේ ඒකෙන් 50%ක්වත් ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්නවා නම් අන්න ඒ සඳුන් ප්‍රියංකර සර්ගෙන්. පුතේ සඳුන් ප්‍රියංකර සර්ගේ පන්ති අපිත් එක්ක යනවා. සඳුන් ප්‍රියංකර සර්ගේ පන්ති යනවා. ඔන්න SFT අපිත් එක්ක මේ විදිහම ප්‍රෝග්‍රෑම් එකක් ඔයාලට පුළුවන් මම යට මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්නම්. ඒ link එකෙන් ගිහිල්ලා සර්ගේ ප්‍රෝග්‍රෑම් එක බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා අපේ උඩ නම්බර්ස් වලට කතා කරන්න. මගෙන් හරි අපේ ඇඩ්මින් නම්බර්ස් වලට අහන්න. මට සඳුන් සර්ගේ SFT ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනි කියලා. අපි එතකොට සර්ව සම්බන්ධ කරලා දෙන්නම්. එතකොට ඔයාලට SFT සබ්ජෙක්ට් එකක් මේ මිලටම ඔයාලට පුළුවන් ගොඩ දාගන්න. ඒ වගේම ඔයාලගේ බකට් සබ්ජෙක්ට් එක. දැන් මේ තියෙන්නේ මං ගත්ත ET එකනේ. ඔයාගේ කවුරු හරි කෙනෙක් SFT එක ගන්න වෙනවා අනිවාර්යෙන්ම. මගේ බකට් සබ්ජෙක්ට් එකක් එක්ක අපිට ගන්න පුළුවන්. ICT කරන්න පුළුවන් නම් ගොඩක් අයට හොඳයි. ICT කරනවා නම් ET කරන දරුවන්ට
ගොඩක් කැම්පස් යන්න පුළුවන් හැකියාවන් තියෙනවා. මේකෙන් යන්න පුළුවන් කැම්පස් මොනවද? මේකෙන් මොනවද අපිට ඉස්සරහට කරන්න පුළුවන් වගේ දේවල් කරලා අපි වෙනම වීඩියෝ එකක් කරමු. එතකොට ඔයාලට සබ්ජෙක්ට් එක හඳුන්වලා දෙන වීඩියෝ එකකුත් මම වෙනම කරන්නම්. එතකොට ඔයාලට ඒකෙන් ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ICT කරන දරුවෙක් නම් ඔයා ඔන්න ලංකාවේ ඔන්ලයින් කලාව තුල ඒක නැත්තම් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ අංක 1 ගුරුවරයා අපිත් එක්ක ඉන්නේ පුතේ. ලසිත ප්‍රසාද් සර්. ලසිත ප්‍රසාද් සර්. ලසිත ප්‍රසාද් සර්ගේ පන්ති මේ වෙනකොටත් ස්ටාර්ට් කරලා තියෙන්නේ. සර්ගේ නම් ක්ලාසස් ලයිව් ක්ලාසස් විදිහට යනවා. මේ වගේම රෙකෝඩින් ටිකත් ඔයාලට ඒ විදිහටම හම්බ වෙනවා. ඔන්න ICT වලට යන කෙනෙක් දරුවෙක් ඉන්නවා නම් අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම ගුරුවරයා තමයි ඔන්ලයින් වල ලසිත ප්‍රසාද් සර්. ඒ හින්දා ඔයාලා බය නැතුව ලසිත සර් කියන්න. ඔයාලා මොනවා හරි දෙයක් දැනගන්න ඕන නම් සර්ගේ ක්ලාස් තියෙන දේවල් ගැන මට කතා කරන්න මං කියන්නම් ලසිත සර්ගේ පන්ති කොහොමද තියෙන්නේ කියලා. නැත්නම් අර නම්බර්ස් වලට කතා කරන්න අපි කියන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. ඒ වගේම ඔයාලට කවුරු හරි ඇග්‍රි කරනවා නම් ඇග්‍රි කරන ළමයිට පුතේ ඔන්න අපි ගාව ඉන්නවා ලංකාවේ හොඳම ඇග්‍රි ගුරුවරයෙක් සමිත් ඩී අනුශාන් සර්. සමිත් ඩී අනුශාන් සර්. ඔන්න ඇග්‍රි කරන්න බලාපොරොත්තුෙන් ඉන්න දරුවෙක් ඉන්නවනම් ICT කරන්න බෑ මට ඇග්‍රි කරන්න ඕනි කියලා හිතනවා නම් ඒ දරුවන්ට ඔන්න මාත් එක්ක කතා කරන්න පුළුවන්. අපි ලංකාවේ අංක 1 ඇග්‍රි ගුරුවරයාත් එක්ක වැඩ කරන්නේ. ඔයාලට දෙන්නම් ඔන්ලයින් වල හොඳම ඇග්‍රි ගුරුවරයා. ඔන්න අපි ගාව ඉන්නවා සමිත් ඩී අනුශාන් සර්. මේ විදිහෙම ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්නේ. ඔයාට බය නැතුව විශ්වාස කරන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක. කාට හරි කෙනෙකුට ET කරන්න බෑ කියලා හිතෙනවා නම් නැත්තම් මම ET කරනවා සර් මගේ යාළුවා BST කරන්න යාළුවට ක්ලාස් එකක් නැද්ද කියලා හිතනවා නම් ඔන්න BST කරන යාළුවන්ට ඔයාලගේ අපේ තියෙනවා පුතේ අපේ මේ විදියටම යන BST ප්‍රෝග්‍රෑම් එකක් වරුණ රාමනායක සර්ගේ. වරුණ රාමනායක වරුණ රාමනායක සර් ඉන්නවා. මේ විදිහටම ඔය ET මං කියපු විදිහටම BST වැඩසටහන යන්නේ. ඔයාලට ඔන්න මගෙන් ගන්න පුළුවන් වරුණ රාමනායක සර්ගෙත් වැඩේ. හරි ඒකම ආර්ට් කරන දරුවෙක් මේක බලනවා නම් එහෙම නැත්නම් ඔයාලට මේ දෙකට අමතරව ඔයාලට ඕනි නම් ටෙක්නොලොජි වලට හෝම් සයන්ස් කරන්න පුළුවන්. එතකොට කවුරු හරි දරුවෙක් ගෘහ ආර්ථික විද්‍යාව එහෙම නැත්නම් හෝම් සයන්ස් කරනවා නම් පුතේ ඔන්න අපේ ලංකාවේ හොඳම ඔන්ලයින් ක්ලාස් එක කරන ගුරුවරයෙක් ඉන්නවා. එරන්දි කරුණාතිලක ඔන්න එරන්දි කරුණාතිලක මිස්ගේ ක්ලාස් එකට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් හෝම් සයන්ස් කරන දරුවෙක් ඔයාලගේ යාළුවෙක් හරි ඉන්නවා නම් සර් මගේ යාළුවා හෝම් සයන්ස් කරන්න ඉන්නේ හැබැයි ආර්ට් කරන්න කියලා කවුරු හරි ඉන්නවා නම් ඔන්න එයාලට පුළුවන් එරන්දි කරුණාතිලක මිස්ගේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා හරියටම වැඩේ කරගන්න මේ විදිහම ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ ගුරුරු කීප දෙනාගම යන්නේ පුතේ ඔන්න මං ඔයාලට ගෙනත් දුන්නේ ගෙදර ඉඳගෙන ජීවිතේ සාර්ථක කරගන්න විදිය හරි මේ මැච් එක හරියට ඔයාලා ගහගත්තොත් ඔයාලා අනිවාර්යෙන්ම ගොඩ යන එක සුවම තමයි. හරි ඔයාලට කරන්න තියෙන්නේ පුළුවන් ඉක්මනට මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා වැඩේ පටන් ගන්න විතරයි. කවද දවස? දවස තමයි අපි ජූනි 10 වෙනකොට මේ වැඩේ ස්ටාර්ට් කරනවා. හරි ජූනි 10 කියන්නේ හරි ලස්සන දවසක්. හරි පොසොන් පෝය දවසේ පින්බර පොසොන් පෝය දවසේ ඔන්න අපි පින්වන්ත වැඩක් පටන් ගන්නවා 2027 දරුවෝ කොට දාන්න. ඔයාලට කාට හරි කෙනෙකුට මේ ප්‍රෝග්‍රෑම් එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ YouTube channel ඊට පස්සේ අපේ TikTok channel ඊට පස්සේ අපේ තියෙන Facebook pages මේ හැම එකක්ම මම මේකේ description එකේ දාලා තියන්නම්. ඔයාලට එතනින් ගිහලා බලන්න පුළුවන් ගුරු ගැන වැඩි විස්තර. පුතේ මේක හොඳයි කියලා හිතෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලගේ යාළුවෙක් මෙන්ෂන් කරන්න, රෙකමන්ඩ් කරන්න අනිවාර්යෙන් මේ ප්‍රෝග්‍රෑම් එකට. මොකද මේක තමයි ලංකාවේ අති සාර්ථකම හරි එකම ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එක. ඔයාලා මොන පන්තියකට ගියත් මොන ඉස්කෝලේකට ගියත් බය නැතුව ඉන්න නම් ඔයාලා අපේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඕනේ. හරි එහෙනම් දරුවෝ වැඩි විස්තර මොනවා හරි තියෙනවා නම් දෙමව්පියෙක් හරි මේක අහන් ඉන්නවා නම් අපි ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් සබ්ජෙක්ට් ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔන්න ගුරුවරු දෙන්නගේ නම්බර්ස් දෙක තියෙනවා ඕන වෙලාවක ගුරුවරු දෙන්නට කතා කරන්න පුළුවන් කතා කරලා ඔයාලට තියෙන ප්‍රශ්න ඕන එකක් අහලා අපිත් එක්ක निराකරණය කරගන්නත් පුළුවන් ඒ වගේම තමයි උදේ 8 ඉඳන් රෑ පාන්දර 2 වෙනකන් අපි ගුරුවරු දෙන්නත් එක්ක ඕනම දරුවෙකුට යාළගේ තියෙන ප්‍රශ්න ඩිස්කස් කරන්න ඔයාලගේ තියෙන මොන හරි නොදන්න කරුණු දැනගන්න වගේ ඕනම දෙයක් අපිත් එක්ක එකතු වෙලා කතා කරගන්න පුළුවන් හැකියාව අපේ ක්ලාස් එකේ විතරක් ඔන්න තියෙනවා. එහෙම නැත්නම් ගොඩක් ක්ලාසස් වල ඔයාලට ගුරුවරයාත් එක්ක දේවල් කතා කරගන්න බෑ පුතේ. අපිත් එක්ක කතා කරලා මේ හැම දෙයක්ම ගොඩ දාගන්න පුළුවන්.
හරි. එහෙනම් මං හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ කිව්ව විස්තර ටික ඔයාලට A to Z තේරෙන්නේ නැති කියලා. තව මොනවා හරි වැඩි විස්තර ඕයි නම් අපිත් එක්ක සම්බන්ධ වෙලා කතා කරගමු. අපි මේ වැඩේ පිළිවෙලට කරන් යන්. එහෙනම් ආරාධනා කරනවා. එකතු වෙන්න 2027 ගොඩ යන මෙහෙයුමට ET කරන්න අපිත් එක්ක. පිළිවෙලකට වැඩ කරන්නේ කොහොමද කියලා අපි කියලා